ආයිබෝන් කියලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් ටයිම් YouTube නාලිකාවට. වීඩියෝ 3ක් තියෙනවා බලන්න ලෑස්ති වෙමු. channel එක subscribe කරන්න. subscribe කරද්දී ඔය තව channel 3ක් තියෙනවා නේද? ඔක්කොම channel 4යිනේ. 4ම subscribe කරන්න එකපාරම ටික් 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 ගාලා ඊට පස්සේ notification bell එක ඔබා ගන්න ටික් 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 ගාලා. මොකද ඔය channel 4 දවස් ගානේ මම වීඩියෝ අරගෙන එනවා. හරි එහෙනම් මේ පැත්තට බලලා උදව් කරන්නත් ඕනේ. ඒතකොට තමයි වැඩසටහන හැම වෙලේම අරන් එන්නත් පුළුවන් වෙන්නේ. හරිද? එහෙනම් මොකක් හරි ගේමක් දෙන්න ඕනේ කොල්ලට. කොල්ලට කොහෙන් හරි උදව්වක් ඕනේ. share කරන්න ඕනේ channel එක ඈ. තව අයට කියන්න. ඕටෝ වලින් කතා කරනවා, සජිබේ වීඩියෝ දානවා, රනිල් වෙනුවෙන් කතා කරනවා. මේක JVP විරුද්ධ channel එකක් ඈ. මේක කාට මොනවා වුණත් JVP එකට විරුද්ධයි කියලා හොඳට මතක තියාගන්න. හරිද? හරි. එහෙනම් අපි වැඩේට යමුද? මේ තමයි පළවෙනි වීඩියෝ එක දෙන්න හදන්නේ. මේ තමයි මචං මේ ආණ්ඩු කාලකන්ණි පෙරේත ආණ්ඩුව කරපු වැරදීමකින් වෙච්ච දේවල්. ඔයාලට එක ළඟ එක සෙට් එක එක දිගට අහන්න පුළුවන් දැන්. යා. මේ වෙනකොට මිලියන 18200ක් නැහැ. ආගියතක් නැහැ. දැන් ඒකට අපි චෝදනා කරොත් හරිද මේක ගියේ අනුර කුමාර මහත්තයා සාක්කුවට කියලා. එහෙනම් ඒක හොයන්න ඕන. දැන් වැරදීමකින් කන්ටේනර් 323ක් ගියා. වැරදීමකින් ජනාධිපති සමාව දීපු හිරකාරයෙකුත් ගියා. ලෝකෙ කොහෙද අප මෙහෙම වෙන්නේ? වැරදීමකින් ජනාධිපති සමාව කියලා හිරකාරයෙක් එළියට ගියා. වැරදීමකින් පාසල් පොතේ වෙල සයිට් එක දුන්නා. අන්න CID වාර්තාව දුන්නා මේ වැරදීමකින් ගිහිල්ලා නැහැ කියලා. CID වාර්තාව දුන්නා මේ 6 පොතේ මේක ගියේ මේ වැරදීමකින් නෙමෙයි කියන හිතාමතාම දාලා තියෙන්නේ. එතකොට වැරදීමකින් බාලකල් ලඟුරු ගෙනාවයි කියලා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ පිළිගත්තා. වැරදීමකින් හැකර් කෙනෙක්ට ගියාලු මිලියන 2.5ක්. මම තාම හැකර් අල්ලගෙන නැහැ. එතකොට වැරදීමකින් තැපෑලිනුත් ගිහිල්ලා මිලියන ලක්ෂ ඩොලර් 6,26000. දැන් අලුත් එක තමයි ශ්‍රී ලංකන් එයාලා ඉන්නේ කුළු ගිහිල්ලා කෝටි 85ක්. මම දෙන්න බැංකුවේ account එක මොනනම් දෙන්න. එතකොට වැරදීමකින් කොන්ත්‍රාත්කාරයට ඩබල් පේමන්ට් එකක් කළා. මම තාරණීගේ අවුරුදු 4මාරක් වැඩ කරා හද්දීනේ. මෙහෙම ඩබල් පේමන්ට් කරපු එක මිනිහෙක් නෑ. මේ ඩබල් පේමන්ට් කරලා කීයද? ආණ්ඩුව. ආණ්ඩුව. නැත්නම් වෙන කවුද? RD කියන්නේ අපේද? RD එක පේමන්ට් කරාද? නැත්නම් RD එක පිළිගරන් තියන්නේ. ලේකම් පිළිගත්තා ඒක. ඇමතිත් පිළිගත්තා. ඔය මොන ආණ්ඩුවේද ඉන්නේ කියලා සීමල ආණ්ඩුවේද? මේ පජාත පෙරේත ආණ්ඩුව වැරදීමකින් කරපු දේවල්. බලහන්කො එක රොත්තර ගත්තාම ඔතනම කීයක් තියෙනවද උඹ මේ ඔක්කොම සල්ලි ටික මචං ගානට බෙදිලා කරලා තව අවුරුදු 2කින් 3කින් 4කින් 5කින් ඉඳලා මුන්ගේ account වලට පොඩ එයි බා නේද ගත්තේ ඔහොම පොඩ දෙයි ඉතින් අම්මට සිරි කිව්වලු කොහොමද මුන්ගේ ඒ කියන්නේ අනාගතේ කොහොමද සැලසුම එහෙම තමයි එකපාර දෙන්නේ නැහැ මචං කොහොමද ඕනම එකපාර આવුත් සල්ලි account එකට බය වෙනවනේ බා ඒ නිසා චුට්ටි ඉතින් අවුරුදු 5ක් 6ක් ඇතුළත වැටෙයි ඉතින් සුපිරි ගේමා සුපිරි මොලයා හොරගන්නම් ඉතින් අම්මට සිරි JVP මාලිමා තමයි ඉතින් වැඩ්ඩෝ අපි මේ එකම දවසේ පුවත් දෙකක් එක ළඟ යා 2025ට වඩා මිලියන 10000ක් වැඩිය 26 වෙන් කරලා තියෙනවා. ඉතින් ප්‍රශ්නේ තව ගොයන් කැපෙන්නෙත් නැතුව ගොවියෝ කියලා වෙන කාට හරි කියනවත් දන්නේ නැහැ. හැබැයි ගොවියෝ දැන් සතුටින් ඉන්නවා. මොකද පෞද්ගලික අංශයත් වීමිල මේ වෙනකොට වැඩි කරලා තියෙනවා. ඒ පහුගිය දවස් කීපය ඇතුළේ ඒගොල්ලෝ රුපියල් 112 වෙනකන් ගෙනාවා. ගොවියන් රජ කරනවා කියලා මේ ආණ්ඩුව බලයට ආපු ඔක්කොම කරන්නේ ගොවියන් රවට්ටන එක. ඉතින් අතන මුන්ට හෙන ගහන්න ඕන. දැන් නාමල් කරුවන් විපක්ෂයේ ඉන්නකොට කීප කතාව මම අහන්න දෙන්නම්කෝ. මේ වෙනකොට ගොවියගේ වී ටික රුපියල් 80ට ඉල්ලනවා. ඇමරිකාවේ ගොවියගේ මෙන්න මේ නිෂ්පාදනය රුපියල් 130යි. මෙන්න ලංකාවේ ගොවියගේ නිෂ්පාදනය රුපියල් 80යි. ප්‍රයිවට් මොල් කාර්ය සහ කඩු කඩ මුදල්ලා ගන්න රුපියල් 85යි 90යි. එතකොට දැන් 100ට පල්ලෙහා වීමිල තියෙන්නේ. හරි මිලකට දී ගන්න නැතුනම ඒ ගොයියෝ අසර වෙනවා. වෙන කාටද කියන්නේ ආණ්ඩුවේ ආලගොන්න සහ බලදායින් තමයි කියන්නේ. උන්ගේ අහන්නේ නැත්නම් මොනවද කරන්නේ? මුන්ට හෙන ගහන්න ඔතපිට ඡන්දේ දුන්නා තමයි. මොකද තොපි කිව්වේ ගොයියා රජ කරනවා මෙහෙමයි ගොයියා රජකමට සුසු කියලා. දැන් තොපි කියන්නේ කසිප්පුකාරයෝ ගොයියා රජකමට සුසු නැහැ කියන කාලකණි 70. නියමයි. ඔහොම තමයි බයිනෝනේ කාලකණි 70. මුන් උඹලව රැවට්ටුවා නේද? හැබැයි රස්සා දෙන්නම් කියලා මේ මිනිසුන් රැවට්ටුවා. අපිට බඩට කන්න දෙන්නම් කියලා අපිව රැවට්ටුවා. අපිට රැවටුනේ නැහැ. ඉතින් අපි කොච්චර වීඩියෝ දැම්මද ඉතින් තොපිනේ රැවටුනේ ජේ ලක්ෂ 60 ගානක්ම ඡන්දේ දැම්මා. ඒ ලක්ෂ 40 ගානක් දැම්මා නේද? අනුරව ජනාධිපති කරන්න ඉතින්. අයියෝ එතනින් තමයි වැඩේ කෙලින්ම අනාගත්තේ. එතන ඡන්දේ වැටිච්ච ඉඳ තමයි මචං ඊළඟ පාර මිනිස්සු ටික එකතු වෙලා හරියනම් දැන් දුන්නනේ කියලා පාර්ලිමේන්තුවටත් අර විදිහට ඡන්ද සෙට් එකක් දුන්නේ. එතනින් තමයි වැඩේ ගෑවේ. අර ලක්ෂ 40 ගාන තමයි මචං මුල්ම කාපු චාටරම බෙටි මුන්ට තමයි ගහන්න ඕනේ. කාලකණි පජාත තොපිට තමයි ගහන්න ඕනේ ඡන්දි දුන්න. අර ලක්ෂ 40 ගානකට ගහන්න ඕනේ මුලින් එහෙම ඕනම ජනාධිපති කෙනෙක් එකපාර ඒ ඡන්ද සෙට් එක ගත්තට පස්සේ කොහොමද පාර්ලිමේන්තුවට වැටෙන්නේ? ඒ ජනාධිපතිගේ පැත්තේ ඒ පැත්තට බර වෙලා තමයි. එහෙම තමයි සාමාන්‍ය රටක ඕනම රටක්. ඉතින් ඒක නිසා මුලින්ම ගහන්න ඕනේ අනුරට ඡන්දේ දීපු උඹලට. කාලකණි යන් අපි වීඩියෝ දෙන අවසානයේ බලන්න මේක බලද්දි මට hina යයි මුන් ඒ දවස්වල කියන අනිත් උන්ට හූ තියන්න කියලා අන්තිමට ඌටම හූ තියලා දැන් ඒතකොට ඕගලන් තේරුම් ගන්න පුළුවන් මේ අපි කියන එක නෙමෙයි මේ മന്ത്രിවරයාම කියන්නේ අපිට දැන් හූ තියනවා ඔව් ඕගලන්ට දැන් හූ තියනවා කියලා දැන් අපිත් දන්නවා දැන් ඕගොල්ලොත් දන්නවා ඒකනේ Tamanටම හූ තිබ්බා කියන මේ മന്ത്രിවරයාගේ මේ කෑල්ල අහලා එන්නකෝ එන ඔකට කියන්න පුළුවන් ගෝඨාභය ගෙදර ඵලයන් කියන කෙනෙකුට අයිතියක් තියෙනවා ඒක වරදක් නෙමෙයි හූ කියන්න අයිතියක් තියෙනවා යන්නේ නැතර හූ කියන්න වරුදු වෙනවා ප්‍රශ්නයක් නැහැ තාල්ටන ගහපැත්තේ දාන්න ලබු හුව කල් හරි තා පොඩ්ඩක් පුරුදු වෙමු ගවඩ පුරුදු වෙමු ගෝඨාභය ගෙදර ඵලයන් කියන්න
මේ සිදුවීම ආසිතව ගත්තත් නේ. අපයෝ නෑ මේකෙදි මම බැනුම් ඇහුවා අඩුයි ටිකක් මම දන්නේ නැහැ කියලා බැනුම් ඇහුවා අඩුයි සාමාන්‍යයෙන්. උඩ අයින් වෙන කියලා තමයි කිව්වේ. ඕ නේ අනේ ඒක සජබෙන් ඒක අවුලන්නේ. මම මේක මේ කියලාවේ මට හුවයි ඔක්කොම හම්බුණා. ඒ කාල කන්නියටම හූ තියලා බං මිනිස්සු. අයියෝ. ඌ කිව්වේ ඊට පස්සේ අනිත් උන්ට හූ තියන්න කියලා. දැන් උන්ටම හූ තියනවා. අනික ඌම කියනවා ඒක. ඒ කියන්නේ දැන් උන් දන්නවා මචං මිනිස්සු දැන් හැරිලා තියෙන්නේ උන්ට හූ තියනවා කියලා. ඊළඟට ගල්. එහෙම නැත්තම් ගු. එහෙම නැත්තම් ගොම. එහෙම නැත්තම් බිත්තර. ඔහොම තමයි මචං ගානට එන්නේ. පිළිවෙල ඔහොම තමයි එන්නේ. ඇවිල්ලා ඊට පස්සේ ගහලා එලවන්නේ. කාලා ගන්නින් ගහලා එලවන්නේ. දුවන්න තැන් හදාගන්න. කට්ටිය පිට රටවල් වලට ටක් ගාලා පුළුවන් නම් ඔය ගෙවල් අරවම පොඩ්ඩක් හදාගන්න නෑදෑයන්ට. නෑදෑයෝ ටික පිට රටවල් වලට යවලා තියන්න. එහෙම යවලා මොකක් හරි ගේමක් ගහන්න නැත්නම් ඕගොල්ලෝ දුවද්දී දුවාගෙන තරන්නේ නැති වෙයි ඈ. හරි එහෙනම් අද දවසේ වැඩසටහන අවසන්. ඕගොල්ලන් පුළුවන් මේ පැත්තවල උදව් කරන්න. එතකොට මට වැඩසටහන දිගටම ගේන්නත් පුළුවන්. එහෙනම් අපි ඊළඟ දවසේ හමු වෙමු.